අයිබෝවන් ශීවිතයට යමක් අපේ පෝඩ්කාස්ට් channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. ඔයත් ජීවිතයේ විශාල ජයග්‍රහණ පසුපස හබා යන කෙනෙක්ද? ජයග්‍රහණ වෙනුවෙන් කොච්චර වැඩ කරත් ප්‍රතිඵල හම්බ වෙන්නේ නැති කෙනෙක්ද? මතක තියාගන්න, ජීවිතයේ ජයග්‍රහණ කියන දේවල් අපට ලැබෙන්නේ නැහැ. අපි ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරන්න ඕන. ජයග්‍රහණ ලැබෙන්නේ නැහැ. අපි ජයග්‍රහණ ලබා ගත යුතුයි. අපේ ජීවිතයේ අරමුණු ඉටු වෙන්නේ නැහැ. අපි අරමුණු ඉටු කර ගත යුතුයි. සාර්ථක වෙන්න ඕන කියලා කීන පොඩි බඳගෙන නිකන් හිටියට වැඩක් නැහැ. සාර්ථක වෙන්න වැඩ කරන්න ඕන. අපේ ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. අපි සාර්ථක කරගත යුතුයි. මතක තියාගන්න. ඔයා ජීවිතේ ඉලක්ක අරමුණු වෙනුවෙන් වැඩ කරනකොට කැපවීම කියන කාරණාව අංක 1ට තබා ගන්න. කැපවෙන මිනිස්සයාට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. අධික කැපවීම, අධික ප්‍රතිලාභ. මතක තියාගන්න. උනන්දුව, කැපවීම, නොනවති ඉදිරියට ගමන් කිරීම. මෙන්න මේ කියන කාරණා තුන තියෙනවා නම් මේ ලෝකේ කිසිම ජගතයකට බෑ ඔබව නවත්තන්න. මතක තියාගන්න. බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ. බලාපොරොත්තු ඉටු වෙන්න ටික කාලයක් යනවා. බලාපොරොත්තු වෙනුවෙන් තමයි අපි හැමෝම වැඩ කරන්නේ. මතක තියාගන්න. ඔයා ජීවිතයේ සාර්ථක වෙන්න වැඩ කරගෙන යනකොට සමහර තැන්වලදී මහන්සි වෙන්න වෙනවා. කැප වෙන්න වෙනවා. සමහර තැන්වලදී සමහර අයගෙන් ප්‍රතික්ෂේප වෙන්න වෙනවා. හැබැයි අපිට අපේ ජීවිතේ කරන්න බැරි දෙයක් නැති බව හොඳට මතක තියාගන්න. Nothing is impossible. අපිට මේ ජීවිතේ කරන්න බැරි දෙයක්. හිත ඇත්නම් පත කුඩාද කියලා කියමනකුත් තියෙනවනේ. හිතුවොත් කරන්න බැරි දෙයක්. හිතන්න, වැඩ කරන්න, උනන්දු වෙන්න. එක මනසක චිත්ත ඒකාග්‍රතාවය තබා ගන්න. අනිවාර්යෙන් ඔබ දිනනවාමයි. මතක තියාගන්න.